ඇහුවෙමි ඔබෙන් මෙම රතු පස් වලදී මම මොන එකටද තමුසෙගේ ඔය පිරිමිකම බින්න බහගෙන මෙහි ගෙදර නොයන් නන්දනියක් ස්ථිරට වචනේ තියන් නලවන්නට බැරිය සිව්පද හතර කියන් දරුවන් හදමු අටුවක් අපි හතර රියන් ඉන්නට නිවන නැත හිස කොට්ටෙකට තියන් මිනිහායි හදුමට මෙහි හතර රියන් ඕවැනි පද ගිහින් වෙන වෙන අයට කියන් මගේ සැමියට පමණි ඇරුණේ ගෙදොර පියන් පසු කර වයසද 40 දැන් ගහගත්ත හොඳටම ඇති අපි ආටි මිනිහෙක් නොවෙයි මම ඔය තරමට නොටි විහිළුය කෙරුවේ තරහද ඔබ සුදු චූටි වැඩකලත් ඔහු රෑ දවල් කල පැන පිට පැනලු නැගුණේ මොල අවුල් කළ බර වැඩිම නං ජීවන මිල කෙහෙල් මල දරුවන් හැදිය යුතු වෙයි පිට ගෙවල් වල කවි ඇහුවට මදිය ඔබ ගත යුතුය පොතක් එතකොට තමයි ඇතිවන්නේ සතුටු සිතක් නිතරම කරන්න නම් මට නොහැක මත් නැගෙන තරුණෙකුට ඔබ දිය යුතුය අතක් සුචිත්‍ර තරමක් දඟකාර නිතරම හොයන්නේ ගමනට හොර පාර අයිරින් අක්කටය ජීවිතයම බාර දෙන්නා හැපෙයි අපි දක්වමු උපහාර සිව්වසරකට උඩ නුඹ
මව් මිය ගියා නාවේ ඇයි දන දනම ලලිතුයි කිව්වේ කෙනෙකුළු ඔබ අද එනම උන්නේ මුණගැහෙන්නයි දින ගැන ගැනම මෙහියා යුතුයි GM අද කෙරූ අනින් මෙතනට පැමිණියෙමි පිට වී විසූතැනින් සනසනු පිණිස පිරිවර කවි අමාපැනින් ආවා මෙන්න දැන් හොඳ හැටි බලාගනින් අග්කේ කුමන සැපවින්දත් නුඹ හැඩවී යුතුකම් මව්පියන් වෙනුවෙන් යුතුකම් මව්පියන් වෙනුවෙන් ඇත කඩවී පෙම්බර තාත්තා ඔත් පලවිය ලෙඩවී උන්දව බලලවර මහගෙදරට ගොඩවී බය කර එලෝ ගත් සිටි හැම දෙනාමත් මිනිහා උඹයි හැම දේපල ලියාගත් පිළිකුල් උන පසුව බැඳගත් පිළිකුල් උන පසුව බැඳගත් රිදීකත් වෙන්නේ උඹට වෙනවා බොටත් උන වෙනවා බොටත් වෙන සිදුවෙයි බොටත් කුමරුන්සේ අජාසත් අග්කායන්දි රට රටවල සොයන් සතේ මං වෙහෙස වීවිත් දහවල නියන් කෙතේ කැතකුණු තාත්තගේ ඇත්දම තියන් අතේ ඔහු කී වරක් කිව්වද බුදුවයන් පුතේ සැලකුව නිසා උඹ මගේ සොහොයුරා තමයි ගත්තේ කුඹුරු හොර ඔප්පුව ලියා ළමයි නංගිලා සමග ඉන්න අසරණ උනේ මමයි උඹ බුදු උනත්
වැලි වේරියේ ඉඩමට කළ දෙය තේරේ මහගේ කුඹුර තිබුණා නම් කුඹ බාරේ අසරණ තාප්පගේ පන යයි මඟ පාරේ බීගෙන ඇවිත් මව සතුසේ සතට විද අප පව බලෙන් අරගෙන ගියේ මොනවටද ඔය කරුණාව තිබුණා නම් ඉහත ඉඳ අම්මත් අපි සමග තව අම්මත් අපි සමග පසු වෙයි නොවේද අද අමරෙන් අයියා රැකියාවට ගියපු කාල වෙන වෙන උන්ගේ වැඩ කටයුතු නිවස තුල එය දැක ඉන්න බැහැ කිව්වම වර කපොල මම අප පව අර මම අප පව මාල බේගෙන ගියෙමි බොල මාහින්දා පියාහල බව කඳුළු වෙල බොරුවට කියයි අඬ අඬ කවි කරලිවල කබර යදානවා මිස මත් වතුර ගිල උඹ හීනකින්වත් ආවද වර කපොල මව්පියෝ නොසලකාලා මෙය ඉවත කළ තම සැමි යාරවට රවටා බොරු මහල නුඹ මහා නොහොබිනා අක්කෙකු නුඹ මහා නොහොබිනා අක්කෙකු සිටින කල මට හිරිකිතයි බං එන්නට වර කපොල කෙල්ලන් දුසින් ගණනක් විපතකට දමා කුඩු විකුණමින් වින කර පරපුරට ළමා කළ වැඩවලට කිසි දිනයක නොමැත සමා උඹ එහෙ ගියොත් එන්නේ පෙට්ටියක තමා
මං විකුණන්දී දුම් අල්ලන සුවඳ කුඩු වෙන ජාතියක් කිය කිය මැය දම පිනඩු නොදොකින් 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 මෙහෙම බඩු අප්පගේ මලගමට ආවොත් කඩමි අඬු ඔබ හැම දෙන නලවන්නට මී පැණි පද පෙර පෙරා මම රතු පස්වල ආවෙමි මහ පිරිසක් පිරිවරා කවුරුත් දැම් බලන් ඉන්නේ මේ අය පැමිණෙන තුරා හප්පන්නට බලමි ටිකක් ලලිත් සමග පබසරා උපාදිය මා ඇති නමුදු දිනා රැකියාවක් සොයා ගන්නට නොහැකි වුණා දත් තිස් දෙකම පෙන්නා බෑ කපටිනා තමුසෙද ගෑනු අය පිට රට යවන කෙනා යවන ඒජන්සිය මරදානේ තුන් සිංහලේ දන් නැති කිසිවෙකු නෑනේ අඩු නැත අපට රට තුල ඇති අභිමානේ නංගිට මගෙන් මොනවද වෙන්නට ඕනේ ඇත මගේ හිතේ හොඳටම කලකිරියාවක් නැත මේ රටේ රැකියාවට හැකියාවක් වෙන කෙනෙකුට වඩා පෙන්වා ලැබියාවක් දෙන්නට බැරිද මට පිට රට රැකියාවක් දුටුවම ඔබේ සියු මැලිවත සිනා පිරි මොනවද වුණා මගේ හදවත දෙකට ඉරි වෙන කෙනෙකුට වැඩිය සලකා කොහොම හරි රැකියාවක් ලබා දෙන්නට මොකද බැරි සවනට ඇසුන මොහොතේ සිට අලුත් මතේ කඳුලැලි වැගිරුණා මාගේ හුඟක් නෙතේ ජීවත් වෙන්න තඹ සතයක් නැතත් නැතේ පිට රට යන්න මට දැන් නම් බයත් හිතේ
මා පිළිබඳව සලකාලා හුදෙක් අනේ කටයුතු කළොත් දක්වන්නෙමි හුඟක් සෙනේ ඕනෑ නම් කරන්නට මා නිරීක්ෂණේ දැන් මම තියනු මැන සම්මුඛ පරීක්ෂණේ රට රැකියාවකට යන්නට පරසින්ද හෙළි කළ යුතුව ඇත තොරතුරු සහ සුත්ද පළවෙනි පැනය නැගණිය බැඳලද නැත්ද ඕනෑ මගෙන් මොන වගේ රැකියාවත්ද මැද පෙරදිග එහෙම මැද පෙරදිග රටකට නැති නම් සිංගප්පූර් එහෙම නැතොත් මැලේසියා කුආලාලම්පූර් මෙහෙ කැම්පස් වලදි වගේ හොදන්නම් කාර් අද හෙට පිට රට යන්නට හදලා දියන් සර් සරසවියේති මේ නංගිත් මුදලට හිත යොමා වෑන් කාර් හේතුවාලු ඉඳුල් වතුර දමා මේ සතියෙම රට පටවමි බිඳුවක් නැත පමා පිට රට අය ඉල්ලන්නෙම මේ වගේ අය තමා වේස වෙලා වැඩ කරන්න පුළුවනි රැය දවල් ගෙදරදිව තිබුණේ නෑ වැඩිපුර මුරකාවල් සහතික හෙම අවශ්‍ය නම් පෙන්වන හැකියාවල් ඔක්කොම දෙන්නට පුළුවන් ඔබ ඉල්ලන දේවල් නිවාඩුවේ මේ දින නිවාඩුවේ බකින්හැම් මාලිගාවේ ඇලිස් ඒ ජොබ් එක අරගත්තොත් නංගිට ඉටි කිරිස් සාතික පත්ගෙන ආවද කෝදෙනු මැන කොපිස් හෙට උදේම දෙන්නම යමු පාස්පෝර්ට් ඔෆිස් මෙතුවක් ජීවිතයේ තිබූ පාළුව අත්හැරුණේ දැක්කූ ආදරේ නිසයි මෙතරම් හිත් පිරුණේ ඕම එකට
8 මාසක් ගියොත් දෙන්නම ගොඩ වගේ රට නොගොසින් ලේකම් වී හෙට ඉඳම්ම මගේ ඒජන්සියේ රාජකාරි බාර ගනින් නගේ දැන් නම් කෝටියක් දෙතත් මං පිට රට යනවද හරි පුදුමයි මේ උරටේ මෙහෙමත් දේ වෙනවද ඒජන්සිය බාර ගනිමි මේ යන්නේ මොනවද එහෙම වුණොත් මාසයකට කීයක් පඩි දෙනවද පබසරාගේ හිත රිදෙන්න නොකියමි මම වචනයක් ඇය මාහට කැමති වීම අද අනුබැරි පුදුමයක් රට නොගොසින් මෙහෙ හිටියට නොවේ කිසිම අගුණයක් නංගිට මම පටි දෙන්නම් ඒට වඩා දෙගුණයක් හිතේ තියෙන සෙනෙහස් ගඟ දෝරේ ගලයි දැනෙනවාද හීනෙන් පෙනෙනවා ඇඳන් ඉන්නා හැටි සිනිඳු සේද ඔබේ මනමාලිය වුවොත් අයියේ මං කොම වේද රෙජිස්ටාර් ළඟට ගිහින් හෙට අනිද්දා බඳිමු නේද නංගියේ මට නුඹ පිළිබඳ ඇත්තේ හිත රිතුමකි දන්නේ නැතුව සිද්ද උනේ හදන්න බැරි වරදකි දැම්මම නං බඳින වැඩේ වැඩක් නොවේ කළ හැකි දන්නේ නැද්ද ලලිත අයියා කලින් බැඳපු මිනිහෙකි ඒජන්සියේ ලොක්කාවිත් බැලුවම ඉඟි මරා ඕන සෙල් පිට රට යන්නට සැරසෙනු දැක්ගෙමි පබසරා ඇති විස්තර දුටුවේ නැද්ද පත්තර පිටුතු පුරා ඇන ගහගෙන එන්න උඹට හිතුණද ඇඟ පුරා බිය නොවන්න බිඳුවක්වත් ඔහු හඳුනයි පබසරා පොඩිගේ මක් ඒ දුන්නේ ඔහු එතටම ඉඟි මරා ඒජන්සිය අතට අරන් රතු පස්වලට දොරා ඔහු එලවා සුර කුමරෙක් කැඳවා ගමීමා කරා හිතුවෙමි මෙතුවක් පොඩියට දැන් හිතනෙමි බැරෙන් කොහොමද ඇය හතන තාලේ පැනලා යන්න කරේ
ඒජන්සිය අරගන්නට ගඟෙන් නාලා වරෙන් ප්‍රේම පාට් වැඩිවන්නේ දැන් තුන්ගුණයකි රතු පස්වල එළඹ ඇත්තේ මංගල දිනයකි සංවාදය දුරට ගියොත් නම් මහවනයකි ලලිත් කියන්නෙත් කෙල්ලේ පරාල ඇනයකි අනුපිනිස යුග දිවියෙහි පාන්තිරේ ගෙදරට හොරෙන්ගෙන දුන්නත් හිංසරේ අද අර ගනිමි පෙර තිබූ මගේ කෝන්තරේ කොමං බලන්නට දුන් මගේ කේන්දරේ ඒ කිව් කේන්දරේ දැන් නැත මගේ අතේ ඒකෙන් නොවෙනු ඇත ඔබගේ මනෝරතේ යාහැක අනාගෙන ඔබ සතු අනාගතේ බොලයෝදයෝ කිගෙසෙන සුරාහතේ ඔය හෙන හුරා මං ඉපදුණු නැකත බලා ඉස්සර ඉඳන් මට එක අපල කළා එනමුත් සියලු බාධක පෙළ ඉවත හෙලා අද මම සිටිමි ඉහළම ධනවතෙකු වෙලා ධන මිල මුදල්ලුව තිබුණත් නඩුවක් යුග ජීවිතේ සමහර විට නඩුවක් සෙනසුරු අපලේ අනු නොසීදෙන සටනක් මහවිෂ්ණුටත් බටකොළ කැව් බඩුවක් වෙනු දෙව් වගේ මම නම් බට පඳුරු නොකා ඉන්නේ නිතර හැම්බේකන් ජයට කකා මට ලෙඩ දමන්නට ආවොත් නොයින්ද නිකා පොළොවේ ගහනවා හෙන හුරු කියන එකා ඔබ හට නොගැලපෙන කෙනෙකුන් බඳින තැත ජෝතිස මතයකින්
ගෙන්වත් සහනේ නැත බැඳගත් නෙකී තුන් මාසෙන් මැරෙනු ඇත කෙල කෝටියක දෑවැද්දකි මොටද මුසා කෙල්ලක අත්නලෙමි කකුලක් බකල නිසා ඇය මැරුණාම මට දේපල ලැබෙනු අසා බැඳගමි හෙටම අඩුපාඩුව ඉවත ගසා ඇයගේ දේපලත් හිමි වෙන කරුණ කිම දැක දැක සිටිනු ඇත නිරතුරු හීනයම යන්තරයක් දමා දුරු කොට අපල හැම බේරා ගනිමිය එම බේරා ගනිමිය මාරක නැමතිම මං ඒ බකල කෙල්ලට නිකං ඉඟි මරා බැඳ ගන්නට සිතුයෙමි දිවිය තීතුරා ඇය බේරන්න යන්තර බඳින මට හොරා දැම් බැලුවාම මෝනේ මගේ හෙන හුරා අමුතුම කසා දෙක හැඟුමන් හිතේ ඇත පුදුමයි සැලසුමත් මල්ලිගේ අනාගත මා කිව්වනාවැකි මා කිව්වනාවැකි හිම වැරදිලා නැත මූ පණ පිටින් වනවා ඇත අපාගත ඉපදුණු නැකති ඇති වැරදීමක් ඔස්සේ මගේ විවාහය ඒකයි පසු බැස්සේ කාබි ජයට ජොලියේ ඉඳ නිද හස්සේ මොනලොව ගියත් කම් නෑ මැරුණට පස්සේ නොකෑපෙන පොරොන්දන් ඇති විට ඔබට නෙක ඔය කිව් විවාහය වෙත ඇත නැගුණු සැක ඔබ ගොස් විඳින විට මතු කල නිරයේ දුක එහෙදිත්
කොට හසරැල්ල බැලුවලු නිරෝසන් ලැබුමට සැනසිල්ල බොරුවක් මවා කරමින් නොහු රැවටිල්ල ඇදුරා බඳින්නට යනවලු එම කෙල්ල නරඹන පිරිස පත් කළ යුතු සතුටකට රසිකත්වයෙන් පිරි හිත් නොපෙළමු දුකට ජනකට මෙන්ම දැම්පත් මාරණවකට අවසර මුලසුනෙන් කීමට එකට එකට පොඩ ඇඹරලුව ගම්පහසිය පත්මා කිවිඳියනි ඇති කවි ප්‍රතිභාවේ මලහිරු මදින් මද බැසගිය මෙවෙලාවේ ලොකු දුව ගැන කතා කරගන්නයි හිතවත් කම තිබුණ රැකගෙන ජනක පුතා නොකරන් මින් පසුව දුව ගැන එහෙම කතා ඉස්සර සිටන් මම ඉස්සර සිටන්නය ආපෙම් තොරන් බැඳ මාගිය ගමන ඇය හිටියත් වහන් අද ඔබ සැරසෙන්නේ ඔක්කොම යට ගහන්නද රැකියාවක් කරන දියණිට විදායක ඇත යෝජනාවක් කළ ගෞරවේ රැක යට ගිය කතා කිය ගිය තව නොදී දුක මාමුවන්න එනවද වෙන වෙලාවක මෙතුවක් කලක් මම ඇයගේ ඇසුර පතා සෙනෙහස ලබා දුන්නෙමි ලෙන්ගතුව ඉතා නොදකින් කියන අන්දම කට කැඩුණු කතා පත්මා හඳුනන්නේ නැහැ තව ජනක පුතා ඇවිදින් ජනක ඇහුණද දැන් මෙහි පෙළකී
ඒ පිළිබඳව ඇත්තේ මට දැන් දුකකි හඳුනාගෙන ජනක මම නම් බොහෝ කලකි කරුමෙට කෙල්ලගේ පෑගුණ මරු වැලකි මගුලක තුලාවක මාට කියන ලද පොඩ් මගුලක තුලාවක ගිය පසු කියන ලද පොඩි සොට් එකක් ගත් තම ඒ පිරිස මැද අනුමත කරයි ඒ පිළිවෙත දියණියද දුව කැමතිනම් නැන්දම් මට කහනවද රවට ගන්න මගේ කෙල්ලව යොදුව උපා පේනවා නේද දුන් අත කන අයුරු හපා දැමුවත් කෙල්ල දැමුවත් කෙල්ල ගඟ දැමුවත් ගඟට කෙල්ලව දෙතරකට කපා මේ වගේ කොන්ද පණ නැති එකෙකුණන් එපා අපේ ආදරය දෙදරන්නට අර ඇන්ද නැන්දේ මෙමට මෙපමණ අපහස මන්ද පණ නැත්දැයි කියා ජනකගේ පිට කොන්ද දුවගෙන් අහලා දැනගන්නට පුළුවන්ද කිව්වේ කරුණු ඇහුවම ඇත කඳුළු නෙතේ ලේ මස් ඇටනහර වෙවුලයි සියලු ගතේ වෙනසක් නොවේ නම් දෙදෙනා දරන මතේ ගැලපෙනවාද හඳහන් දෙක බලමු පුතේ සහකාරියයි මෙමගේ බඹා කෙටු හේතුව මොකද නැන්දම්මා යකානටු ජීවත් වෙන්න නිරතුරුවම රසේ කෙටු නැන්දම් මගේ අරමුණු ටික කරනු ඉටු මෙතුවක් කෝපයෙන් සිටියෙමි ගත වෙවුලා පුදුමම හිතුනි මොහු දැන් කිව් ටික අහලා
දැන් නැහැ වැඩක් සුබ නැකතක් හැම බලලා දැම්මම අරන් බලයන් කෙල්ලව කුදලා කවිකාරිය අපේ පත්මා රණවකය දුවගෙනියන්ඩ යයි දුන්නා සහතිකය මේ මගුලනං සිදුවේ දැයි මට සැකය නැන්දම් මට වැඩිය බෑනා වයසකය තනං ඔබට තිබහනම් වැඩිපුර බෙලිමල් බොන්ඩ හැක මෙහි නොබී රහමෙර ඕනෑම වෙලාවක තියෙනවලු දොර ඇර ඕනෑ වුණොත් එතනට නගනු පියවර පුව මෙහිදී අද උපිසායෝගේ දැන් කොතරම් වටිනවද සිටියා මෙත් වේලා රස මිහිර මැද දැක්කද ආව හැටි හොය හොය හිටිය ළඳ කොහොමද ලාලිත් කවියා කළ වැඩ කොටස යන්න ආවේ මේ කවි පිරිස දැන්නුනා හොඳටම විනස මම එම පොතක් ගෙන යමි යුතුකම පිණිස යන එන තැන්වල මිහිර ලබන්නයි මවුරට අතහැර යලි දුනෝ යන්නයි කවිලෝකේ ජය කොඩිය නගන්නයි අම්මට කොතරම් ආඩම්බරද ලැබේය දිනු ගමටද හර සරද පුතෙකු මෙවැනි කොතරම් පින් බරද පොතක් අරන් නොගියොත් අපි හරිද නොකියමු අපි දැන් කවි පොත ගැනම තව තතු විමසයිමු වෙන වෙනම කවුරුත් දන්නවා ලලිත්ගේ තරම ඔහුටත් පෑදී ඇත පෙර පිනම යට කෙටුවට ලලිතුත් නියම පොරක් අද දින නොමැත අද ඔහුගේ හිතට බරක් සිත කස හරහාං ඇවිදින් ඇත බොහොම දුරක් ඔබේ සුරට රැගෙන නොකරනු මැනවි නරක් යන මගේ හිතව තව ඉදිරියට යනු අඩුවක් නැතිව තව ළමැදට දිරිය ගනු මත යන්න අත් කුඩියක සැරය දෙනු පිටරට නොගොස් ලංකාවෙම නතර වෙනු මගේ ගැන
අපේ පිට කැසිය යුතු පිට කැසුමගෙන එමු නවක තතු දැන් දනවනං කියපන් දෙමි කොහොඹ පොදු සහායට අනුව රතු පස්වල තරුණ කැල වැදගත් මෙහෙවරකි අද දින මෙහිදී කළ මේ අය තරුවගෙයි ගිදුලන අඹර තුල නිහුවානෙට යන්න සෑයි කුසල බල කවුරුත් දුන්න සහයෝගය කරමි සිහි කළ මෙහෙය රන් අකුරෙන් ලියමු මෙහි අද කවි අහන්නට සරසවි බිමට බහි නම ගම කියන්නට බැරුවට හැමගේම එතුමට වටිනවලු ඔබ කළ වගකීම ඒ බව කියන්නම් ජනකත් නිඳුරාම ඒ සෑම දෙනට අපි කරමුකෝ පැසසීම 27 වෙනිදාට එළිවෙන ගානයි ඔබ ඒ දුටුවේ පුරහඳ පානයි අප සිත කසයේ ලස්සන ඥානයි ඥාන කියන්නේ මගේ ලොකු නෑනයි හැකම නම් මරු ඔබ දෙදෙනාගේ හොඳටම ගැලපෙයි එම සංයෝගේ උපමාවක් දෙමි කිරිපැණි වාගේ කොහෙන් ගෙනවද මේ බර බාගේ කොමද ඉතින් වැඩ කටයුතු සිද්ධ වුණ ඇහුනද පබා ගැන අතනින් සත් දෙදෙන දුනාවාගේ වින්ද තැන ආයෙත් එහෙම නොකියනු ඔය රෙද්ද ගැන කවි මඩුව පවතින්නේ දින දෙකක දුක් විඳිනවද ඇය මෙහි පැටලී මොකක මං ඉපදියන් නැව තත් සරසවි ඇකක වෙන්න සමිඳුනින් පෙර දිනක ආබින්ද දාගෙන අවසිහියෙන් ආවේ අනින්නට පිටිපස්සෙනි පිහියෙන් තුන්වැනි පදය මම පුරවමි ලහියෙන් අපි දැන් වඩේ කමු සමිඳුගේ අවසරයෙන්
කාවි මඩුවකි මහා පරිමානේ එහෙම වදම්මයි කීමට ඕනේ ඉදිමතකින් හැම පැටලෙනවානේ රතු පාස් වලටයි මෙම අභිමානේ මොනවා කියනවද මෙම අවතාරේ රතු පාස් වලදී තව කියමුද කවි අත් පොඩි දෙනකොට ඇති වෙයි හිත සවි බිම තබලා ඇත කවුරුත් දැන් අවි එන වසරෙත් අපි කනවමු සරසවි ලලිත් අයියටයි තාමත් මගේ හිත අනේ නොදෝකින් කීපු කතා කැත අමතක කෙරුමට නොහැකිද ඔය කත ගහපිය ඕකිට අරගෙන ඉලපත සහයෝගය දෙයි ලලිත්ගේ මිතු කැල එයාට සතු බල දෙමි මුව දෙස බල බල නෙමු අපි හැමගේම මනදොල ඔබ හැම දෙනා පැමිණීමය සතුට මගේ ලෙංගතු හදින් කර නෙමිය බොහෝම අගේ ඉලපත ගන්න කිව් එක ගැන කඳුළු නැගේ උඹ දුක් වෙන්නේ ඒ ගැන මොනවටද නගේ මොහොමඩ් නොවුන මුත් ඇත පල පුරුද්ද හොඳ නැහැ හැබැයි ජීවිතයට පළුත්ද මේ වැනි අය දකින එකමය වැරැද්ද කවි මඩුවකදී රැකගත යුතුමය විනය නැත්නම් සරසවිය හොඳටම අසරණය ඊයේ ඇරඹුණේ දැන්නම් අද දිනය GM පැය 3ක් තිස්සේ මුල සුලය හිටිවන සෙල්ලං වැඩක් නොව හිටිවන කවි කීම ගැලපිය යුතුව ඇත අදහස් එවලේම තැන තැන හඬ නැගුණ හොත් හොඳ මෙහි හොඳටෝම කළ හැකි නොවේ මට නම් පද ගැලපීම මේ
කවි මඩුවක් මිසක මෙය සල්පිලක් නොවේ ඔබමය ලැබෙන රස මෙතනදී වැලක් වේ ඔහොමට ගියොත් නම් කටයුතු පරක්කුවේ සීමාවක් තිබිය යුතු වෙයි ඔලොක්කුවේ මෙහි කරන විටදී ඔබට බැරි දෙයක් එයි කෑ ගහන්නේ ගෙවා පෙර ණයක් මේ තරුණයෙකු බිහි කළ හොඳම අඩවියක් අප ගෙන්නුවට ලැබුණද ඔහුට අද ජයක් ඔහුගේ රතු පස්වල ලලිත් හැදු ගුරුතුමා මම මෙහි හූ කියන්නේ ඒ ගුරුතුමාටම ඕකද මලේ ඔබ සතු වුණ අපේ කම ඔහොමට ගියොත් මෙතනම කරනවා නිම මා දන ගසා නැහැ රජෙකුගේ ඉදිරි පිට යටපත් වෙයිද ඔබ වාගේ තරුණෙකුට GM ගන දනී හොඳ හැටි සිහල රට වෙන කිසිවෙකුට ලං වෙන්නට නොහැක මට දස්කම් නිසාමයි මෙතරම් දුර ආවේ කුලියට ගන්න පද නැහැ අප ගෙන පෑවේ මහ ජනතාව රස සයුරක කැලෑතුවේ ඔහොමද අගය කෙරුවේ හැම දින සේවේ කෙරුමෙකු සිටි නම් GM අජිත් සම පෙන්නණ්ඩයි කියමි හිටිවන කවිත්වෙම ඔබටත් තියේ නම් මේ හැටි උගත්කම ඇරයුම් කරමි මල්ලියේ දැන් උනත් මම ගොම කලයකට පෙරළුණ පසු පිරිත් කලේ යටපත් වී ගියා හිටිවන උගත් බලේ මහා කවියෙක් වෙන්න දඟලන වියත් පෙළේ මුලසුන ගනින් දැන් එහෙනම් ලලිත් මලේ සිදුනේ එකම වර මට හරි වැඩක් වැටුනෙත් කර උඩට නොසිතපු ලෙඩක් අසරණ වී ඇත්තේ දැනටම මදක් කවි මඩුවට අවැසි අත් පුඩි හඬක් හඳුනමි තනිමි පෙර ඉඳලම ඔබේ අත් ඒ අතහසේ වෙනසක් නැත මෙදාටත් දක්වන්නට මෙහිදී ශිල්පය
හූ නොකියන්න කිසිවෙකු බැරි වෙලාවත් මගේ ගුරුතුමා මුල් පුටුවෙන් හිටි අඩිය පිට වී ගියේ ඒ කවි හදවත දැටිය කොහොමත් බිමට දැමුමට බෑ ජය කොටිය ඔබ හට වෙන ලොකු කෙනෙකු ඔහු හට නැත මට වැටිය ආදර මගේ ඇරියුම පිළිගෙන ආදර මගේ ඇරියුම පිළිගත යුතුය එය එහෙම වුණොත් කවි මඩුවම බලගතුය මේ විදියට ගියොත් වෙන්නේ මට ගතුය කවුරුත් ඔහුට අත්පුඩියෙක් කළ යුතුය පින්බර මගේ ගුරුවරයාගේ හිත නොරිද කටයුතු කළ යුතුය තව අරගෙන තිරිද පවසමි සියවරක් නැවතත් වෙරි සොරිද මට සලකලා මුලසුන ගන්නට බැරිද කියන මේ යහපත් සභා මැද මට නොවැටෙයි වෙන්නේ මොන විකාරද GM අජිත් කිවිඳුනි කවි විසරද රිදවන එක හරිද මෙතැනදී මගේ හද හිමිදිරි උනත් තවමත් මහා පිරිස පෙනේ තව තදින් සංවේගය හිතට දැනේ වෙනසක් නොකර පෙර පරිදිම රැගෙන සෙනේ කිවිඳුනි යනේ මුලසුන ගනු මැනවී යනේ තව තත්පරෙන් නැති වෙයි මගේ පියවි සිහි දන්නේමි හොඳින් වෙනසක් විය නොමැත එහි ඔබ නැති තැනක රජකම් තියෙනවාද කොහි ඔබ බිම තමා මුලසුන් නොම ගනිමි මෙහි කවරකු කොහොම පද ගෙතුවත් කවර ලෙස ගිය මුත් ඉහළ උරහිතටත් ගිය මුත් මගේ උරහිතටත් වැටිය හිස දන්නේමි දනුමක් තිබෙයි මට වැඩියෙන් සිහල බස මුලසුන නොදේ වෙන කෙනෙකුට ඔබට මිස මගේ හදවතේ තව දුරටත් සැකක් ඇත මහා පිරිවර බලති දස් මහා පිරිවර සිටිති තවමත් නොයෙක් අත ඇරියුම් කරමි
මඩුවේ මුලසුන් දෙක තුනක් නැත GM අජිත් කවියානෙනි කලන මින වෙන අය ගැන නොවේයි මා ගැන හිතනු මැන කටයුතු නොකළහොත් මූලාසනයගෙන සියදිවි නසා ගන්නෙමි මම ලිඳට පැන පෙරදී තවම නැහැ ලැබුවා මිසක ජයක් එනමුත් දැනෙනවා අද නම් නපුරු සෙයක් මොකටද ගෙවන්නේ පූරුවේ කෙරුව ණයක් මම යලි නොගන්නෙමි බැහැයයි කියපු දෙයක් ඔබ හින්දාම සෙසු කවි පිරිවර කැන්දා දැඩි වෙහෙසක්ය ගත්තේ මුලසුන උන්දා දේවාලයට කැති පොළු විසි කළ හින්දා GM නොවේ ඔහුගේ හිත ඉකිබින්දා සාහිතයක් තිබේ හිටිවන කවිවලද ලංසුව තියන්නේ ඒකට අඩු මිලද GM මෙවැනි තැන්වලදී කලබලද ඔබ හින්දය වෙනස් වූයේ ඔබ හින්දා වෙනස් විය වැඩ පිළිවෙලද ඉහළම රසය දෙන්නට අද දවසේවත් උත්සාහයක යෙදුනෙමි කවරෙකු කීවත් මල්ලියේ වැරදි ලෙස නොසිතනු මැන මාවත් නින්දාවක් මෙහෙම නොදුටිමි කවදාවත් GM ලාට ගරු කෙරුවත් මුළු රටම ඇයි මට ගැහැව්වේ ගෙන්නා ගෙදරටම පරිසරයක් ය දැන් නිහඬය වටපිටම මාවැනි දහක් උපදිත්වා අද හෙටම දැන් මගේ ජීවිතේ කාලය අවසානේ මගේ සෝපවත මං ඊයේ ලියුවානේ අටවෙනි දාට ඒකත් පිට වෙනවානේ ඉන්පසු කෑ හැකිය කාටත් මලදානේ ගත්තත් නොබ හැමගේම නැවතත් ගනු නොහැක මුලසුන වගකීම කරවමින් නරඹන අය විනෝදෙට දැන් තියෙනවා මාවත් මට එපා කොට අහිතක් මල්ලියේ මට නෑ උඹේ ගැන නමුත් එකු තිබුණි පත්තරයකට ලියා මේවා කියන්නේ හිටිවන
අප කොතෙක් කිව්වත් වැඩි දුරට මජිත් නට නෑ කිසි තැනක විඩා කරන අකට යුතු එය කිය හැකිය දොඩා මේ කරුණ කියමි ඔහු ගැන ඇස කඳුළු කඩා මට ඔහු වටි මගේ නායිමි සඳුට වඩා ඇත්තටම මේ නොවේයි කිව්වේ මං අලුත් වයි තව තව කියන්නයි හදවත කොනිටයි වරද නොකියනු මැන වරදි ඔබේ හිත නොගත්තයි GM අජිත් වැඩ ටික අද නවත්තයි